මොකද තාත්තට ෂර්ට් එකක් ගන්නවත් සල්ලි දෙන්න බැරි නම් තාත්තා කොහොමද මට කැම්පස් එකට සල්ලි දෙන්නේ? තාත්තා මං අර ඉල්ලපු සල්ලි මට දෙන්න. උනාද තාත්තේ මේ සල්ලි වලින් මට ෂර්ට් එකක් ගන්න පුළුවන්ද කියන්නකෝ? මට කැම්පස් එකට යන්න එකම ෂර්ට් එක හැමදාම ඇඳන් යන්නේ. මට සල්ලි ටිකක් දෙන්නකෝ. මොකක්දනේ? කොහමද පුතේ මං හැමදාම අලු ෂර්ට් එකක් ගන්න සල්ලි දෙන්නේ? මම මේ හැමදේම කරන්නේ බොහොම මහන්සියි. මොකද තාත්තට ෂර්ට් එකක් ගන්නවත් සල්ලි දෙන්න බැරි නම් තාත්තා කොහොමද මට කැම්පස් එකට සල්ලි දෙන්නේ? තාත්තට මොකක්ද දින ප්‍රශ්නේ කියන්නකෝ තාත්තේ. තාත්තා කොහොමද දැන් මාව කැම්පස් එකට මට වියදම් කරන්නේ? මං උදේට කෑවෙත් නෑ පුතේ. මට හරින් බඩගිනි. ඔයා පොඩ්ඩක් මෙතන ඉන්නකෝ. ඔයාලට තේරෙයිද මං කොච්චර මානසිකද ඔයා වෙනුවෙන් මේ හැම දෙයක්ම කරන්න කියලා. ඔයා එක පැයක් ඉන්නකෝ. තාත්තට බිස්නස් නේ කරලා පෙන්නන්න ඕනේ. මේ ටික ඔක්කොම මං අද පැයෙන් විකුණලා දෙනවා තාත්තේ. තාත්තා යන්නකෝ. කාලෙන්න ගිහින්. අනේ කොමුණුගේ දාලා ගනි. අද ඔබ දින්නේ කොබමල තාත්තා. ඔන්න කොමුණුගේ දාලා ගනි. සල්ලි යකෝ අපේ තාත්තා නැත්තම් උඹලා තාත්තට මේ පළතුරු මෙතන දාගන්න පුළුවන්ද? උඹ දන්නේ මොනවද බං? තාත්තෙන් ආපන් තාත්තෙන් ඉස්තරේ. අයියේ මේ කොමුඩු ගෙඩියක් කීයදයි? මල්ලි රුපියල් 300 ගෙඩිය අරගන්න. මොකක්ද අයියේ මේකට 300ක් කියන්නේ රුපියල් 100ක් දෙන්නම් ආ. මට දුක් දුන්නේ නෑ ඔබ සැප වින්දේ නෑ ආඩම්බරයි ඔබ මගේම කියන්න මගේ තාත්තා කියන්න සංසාරේ හැමදා ඔබ පුතෙකුම වෙන්න මම පතනව වැඳ වැටිලා දෙවියන් ළඟම ඔබ වෙනවත තාත්තා මට හැම කොහමද පුතේ වෙලඳාම? පුතාගෙට කීයක් විකුණනද? මට සමාවෙන් තාත්තේ. තාත්තා මං වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවා කියලා මම දැනන් හිටියේ නෑ තාත්තේ. මං අද ඉඳලා හොඳට ඉගෙන ගන්නවා තාත්තේ. මට විවේකයක් තියෙන හැම වෙලාවකම මං තාත්තට ඇවිල්ලා උදව් කරනවා. අද මට නිවාඩු දවසනේ. තාත්තා මෙතනම ඉන්න. අද මං වෙනදම් කරන්න. උපමා කිරීම කෙසේ වුවත් සමාන කිරීමට නොහැකි වූ මගේ ජීවිතයේ එකම වචනය තාත්තා.